කිසිම ඔෆර් එකක් නැහැ. කිසිම ඩිස්කවුන්ට් එකක් නැහැ. හැබැයි ඔබ දැකලා තියෙනවද සමහර වෙලාවට ඒ කිසිම එකක් නැතුවත් මිනිස්සු කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ගිහිල්ලා ඒ කඩේම රීච් කරනවා. ඔයා දැකලා තියෙනවද සමහරලාට කිසිම බෙනිෆිට් එකක් දෙනවා කියලා බෝඩ් එකක් ලොකුවට එල්ලලා නැතත් මිනිස්සු ඒ කඩේ වටේට කැරකෙනවා. පෝලිං ගැහිලා ඒ නිෂ්පාදිත පර්චස් කරන්න පෙළඹෙනවා. හේතුව වෙන කිසිවක් නෙවෙයි, මිල නෙවෙයි හේතුව, ඩිස්කවුන්ට් එක නෙවෙයි හේතුව, ඔෆර් එක නෙවෙයි හේතුව. ඒ මිනිස්සුන්ගේ CX එක තමයි හේතුව. ඒකේ ඕනගේ CX එක තමයි හේතුව. ඒකේ සේවකයන්ගේ CX එක තමයි හේතුව. කස්ටමර් එක්ස්පීරියන්ස් CX හොඳින් මතක තියාගන්න. ගොඩක් අය හිතනවා නිෂ්පාදිතයක් විකුණනකොට, ව්‍යාපාරයක් කරනකොට, මං ඔෆර් එකක් දෙනකොට, ඩිස්කවුන්ට් එකක් දෙනකොට තමයි මගේ සේල්ස් වැඩි කරගන්න පුළුවන්. එනිසා සමහරු දවස් 365ම ඔෆර්ස් දෙනවා. සමහරු දවස් 365ම ඩිස්කවුන්ට් කියලා ගන්නවා. හැබැයි ඔය ඩිස්කවුන්ට් ඔෆර්ස් මිල කියන එක පැත්තකින් තියලා මිලට වඩා බර අවියක් ඔතනට ගෙනාවොත්, කස්ටමර් එනකොට ලස්සනට hina වුණොත්, කස්ටමර් එනකොට ලස්සනට කතා කරොත්, සුහද වුණොත්, සුහදව සම්මුඛ වුණොත්, අන්න කස්ටමර් එක්ස්පීරියන්ස් එක ප්‍රබල වෙනවා. CX එක ප්‍රබල වෙනවා. එතකොට ඔබට තේරෙන්න පටන් ගන්නවා මිලට වඩා